මේ හැම දිනාටම ආහාර ලැබෙනවද? ආහාර සුරක්ෂිතතාවය කොහොමද? සුරක්ෂිතතාවය කියන්නේ ලැබෙනවද කියන එකයි පිරිසුදු කියන එකයි දෙකම එනවා. එතකොට ලැබෙනවද මේගොල්ලන්ට? මොකද අපේ වැඩිහිටියන්ට අපේ අනිත් අයට පොදුවේ ලැබෙන ආහාර සමහර විට ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට ගිලින්න අමාරුයි. සමහර අයට දියවැඩියාව තියෙනවා. සමහර අයට අධික රුධිර පීඩනය තියෙනවා. විශේෂ ආහාර වර්ග අවශ්‍ය වෙනවා. නමුත් ඒවා නොලැබෙන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවලදී ආහාර සපයනකොට මම ඉල්ලා සිටිනවා විශේෂයෙන් ඒ කණ්ඩායම් වලට ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා සහ ඒ ගැන අවධානය යොමු කරන්න කියලා. ඒ වගේම අපේ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබ ලබා ගන්න ආහාර ඔබට සුදුසුද කියලා බලලා ලබා ගන්න. ඒ ලැබෙන ඕනෑම ආහාරයක් ගන්න නැතුව ඔබට අවශ්‍ය දේ ඉල්ලීම් කරොත් ඔක ලබා ගන්න එක අපහසුයක් නොවෙන්න පුළුවන්. අපි හිතුවට ඒවා ඉල්ලීම් කරොත් අපිට ලබා ගන්න පුළුවන් ඒ කණ්ඩායම් වලින්. විශේෂයෙන් අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ පිළිබඳව දැනුවත් කරන්න. ඒ වගේම ඒ ආහාර කොහොමද පිරිසුදු? දැන් ගෙවල් වලට ගිහින් ආහාර පිසිනකොට අපිට වතුර පිරිසුදුද? වතුර හොඳට උණු කරලා නිවලද බොන්නේ? මොකද අපි වළක්ව ගන්න ඕනි වසංගත තත්ත්ව ඉදිරියේදී එන විශේෂයෙන්. මොකද අපිට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ආපදාව ඉවරයි, ඒක වෙච්ච හානි ඉවරයි. නමුත් ආපදාවකදී ඊළඟට එන වසංගත තත්ත්වයන් වළක්ව ගන්න අපි මේ පිළිබඳව උනන්දු වී යුතුයි.